කාලෝය දුක් විඳින ඉන්න කුරුල්ලා සහ කැලෑල් නිට්ටාවට සුව කරන්න පුළුවන් කියලාවත් දන්නවද? අද අපි සාකච්ඡා කරන්න දන්නේ ඒ ගැන. අපි හැමෝටම වගේ ජීවිතේ කවදා හෝ දවසක කුරුල්ලා ඇති වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් එසේ එන කුරුල්ලා ඉබේම ඇවිල්ලා ඉබේම නැති වෙලා යනවා. කිසිම කැරලක් ලපයක් හිටින්නේ නැතුව නිකම්ම නැති වෙලා යනවා. ඒවට අපි කිසිම ඉන්ටර්වෙන්ෂන් එකක් නැත්නම් ට්‍රීට්මන්ට් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් දිනට එහෙමයි තියෙන්නේ. නමුත් ඒ අතර සමහරට කුරුල්ලා එනවා ඊව සුව වෙන්නේ දිගින් දිගටම වදයක් වෙලා කුරුල්ලා මුණ ඇති වෙන්න පටන් ගන්නවා. මේවා අපි ට්‍රීට්මන්ට්ස් කරන්න අවශ්‍යයි. ඒ වගේ දිගින් දිගට එන කුරුල්ලා සාමාන්‍ය තත්ත්වයකට සලකලා මග හරින එක ඉතා අවදානම්. මොකද ඒවෙන් ඇති වෙන කැලල් අපේ ජීවිත කාලයටම බලපාන නිසා. මෙසේ දිගින් දිගටම කුරුල්ලා එනවා නම් ඒ සඳහා අපිට කරන්න අවශ්‍ය දේවල් ප්‍රතිකර්ම කීපයක් තියෙනවා. අපි මීට කලින් වෙනම වීඩියෝස් කරලා තියෙන කුරුල්ලා සම්බන්ධයෙන්. මොකද මෙසේ ඇති වෙන කුරුල්ලා නිට්ටාවට සුව කිරීමේ හැකියාව වර්තමානයේ තියෙනවා. කුරුල්ලා ඇති වෙන්නේ ස්ට්‍රක්චරල් ඩිෆෝම් වෙච්ච අපේ දාඩි දන ග්‍රන්ථි වලින් වුණාට අපිට ඒ ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය නවත්තන්න පුළුවන් නම් අපිට කුරුල්ලා නිට්ටාවට සුව කිරීමේ හැකියාව තියෙනවා. ආලේපන වර්ග වලින් නැත්තම් ගාන ෆේස් වොෂ් එකෙන් නැත්තම් ගාන ක්‍රීම් එකකින් පිම්පල්ස් නිට්ටාවට සුව කරන්න බැරි වුණාට අලුත් ට්‍රීට්මන්ට්ස් වලින් අපිට පිම්පල්ස් නිට්ටාවටම සුව කරන්න පුළුවන්. හොඳයි. මේ වීඩියෝ එක අද වැඩිපුරම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුරුල්ලා ගැන නෙවෙයි. මේ කුරුල්ලා නිසා ඇති වෙන ලප කැලැල් ගැන. මම මුලදී වීඩියෝ එකේ කිව්වනේ කුරුල්ලා කියන්නේ අපි නිට්ටාවට සුව කරන්න අවශ්‍ය ට්‍රීට්මන්ට් එකක් කියලා. මොකද කුරුල්ලා නිට්ටාවට සුව කරන්නේ නැත්තම් ඒව අඩු වෙලා යන්නේ ලප කැලැල් ඉතුරු කරලා. ලපයක් වුණත් ඉවත් කිරීම ඉතා සරලයි. ලේසර් ට්‍රීට්මන්ට් එකක් කරලා නැත්තම් පීල් ඔෆ් එන්සයිම් ට්‍රීට්මන්ට් එකක් කරලා මිසෝ පීලින් ස්ටැම්පින් වල ට්‍රීට්මන්ට් එකක් කරලා අපිට පිම්පල්ස් ඇති වුණු පැචස් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මෙතන වදයක් වෙලා ඉතිරි වෙන්නේ අපිට කැලැල් ස්කාස්. පිම්පල්ස් ස්කාස් කියන්නේ දිගට ඉතුරු වෙන සාමාන්‍ය ජීවිත කාලෙකට රැඳෙන්න පුළුවන් දෙයක්. ඒක තමයි අපි සාමාන්‍ය පිම්පල් එකක් ආවම ට්‍රීට්මන්ට් එකක් කිරීමට අවශ්‍ය වෙන්නේ. මොකද පිම්පල්ස් එක නිකන් ඇවිල්ලා ඉබේ අඩු වුණාට ඒකම ඇති කරන ස්කා එක ජීවිත කාලෙම ඉතුරු වෙන්න පුළුවන්. මොකද මේ ස්කාස් අපේ පෞරුෂයට සහ මානසික නිදහසට ඉතාමත් නරක ලෙස බලපානවා. ඒ නිසා අපි මේ ස්කාස් ඇති වෙලා නම් ඒ නිවැරදි කරන්න උත්සාහ කරන්න ඕන. හොඳයි බලමු පිම්පල්ස් ඇවිල්ලා නම් අපි ස්කාස් ඇති නොවෙන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. පිම්පල්ස් එක ඇවිල්ලා නම් වැදගත්ම දේ තමයි ඒක කඩන්න මිරිකන්න යන්න එපා. පිම්පල් එකක් ආවට නම් ඒක සාමාන්‍ය විදිහට ඉබේම බහැලා යයි. ඒක අපි ඉක්මන් වෙලා මිරිකන්න ගියොත් තමයි වෙන්නේ. ඒකේ තියෙන සැරව වටේට විහිදිලා ඒ වගේම ඒකට බ්ලීඩ් වෙලා එතන ස්කා එකක් කැල්ලක් ඇති වෙන්න පුළුවන්. පැච් එකක් කාලෙ සම මැකිලා ගියත් කැල්ලක් ඇති වුණොත් ඒක දිගටම පවතිනවා. ඊට අමතරව අපි කරන නරකම දේ තමයි ඒක තුවාල කරලා සැරව ටික ඉවත් කරන්න හදන එක. ඒකත් බලකින්න ඕන කාරණාවක්. වැදගත්ම දේ තමයි ගැළපෙනම ෆේස් වොෂ් එක භාවිත කිරීම. non comedogenic වර්ගයේ නැත්තම් ස්කින් එක ඕවර් ඩ්‍රයි කරන්නේ නැති ඔයිල් මට්ටම අඩු කරන්න ගැළපෙන හැමට ගැළපෙන ෆේස් වොෂ් එක භාවිත කිරීම. මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න වඩාත් හොඳයි. ඊළඟට අපිට කරන්න පුළුවන් තමයි සන්ස්ක්‍රීන් එක භාවිත කරන එක. මොකද අපි දන්නා පිම්පල් එකක් ආවට කැලලක් හිටින්නේ නැහැ. මේදී අධික කොලජන් සින්තසිස් එක සහ හැම ක්‍රියාකාරීත්වය විකෘති වීම තමයි කැලලක් ඇති වෙන්න හේතු වෙන්නේ. මේ උත්තේජනය කරනවා UV light එක. ඒෙන් අපිට සන්ස් බ්ලොක් එක SPF වගේ ගැළපෙන විශේෂයෙන්ම non comedogenic පිම්පල්ස් ඇති කරන්නේ නැති සන්ස්ක්‍රීන් එක භාවිත කරන්න පුළුවන් නම් ඊටමත් හොඳයි. මෙවැනි ප්‍රිවෙන්ෂන් දේවල් කළා අපිට කැලලක් ඇවිල්ලා නම් සාමාන්‍ය අපිට ගෙදරදී කරන්න පුළුවන් දේවල් නැහැ. මේ සඳහා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකර්මකට යොමු වෙන්නම අවශ්‍යයි. මොකද මේ සඳහා වූ මිත්‍යා මත තියෙන ඒව ගොඩක් වෙලාට හරියන්නේ නැති වුණාට වෛද්‍ය ප්‍රතිකර්ම වලින් නිට්ටාවටම නිවැරදි කිරීමේ හැකියාව තියෙනවා. මේ සඳහා භාවිත කරන ට්‍රීට්මන්ට්ස් වල කීපයක්ම තියෙනවා. අපි බේසික් සරල ප්‍රතිකර්ම ගත්තොත් PRP PRFN ට්‍රීට්මන්ට් වර්ග කරනවා. සබ්ස්ටිටියුෂන් වලදී පැරණි ප්‍රතිකර්ම වර්ග තියෙනවා. නමුත් මේවා ලබා දෙන ප්‍රතිඵල ඉතාමත් අල්පයි. ගොඩක් වෙලාවට ප්‍රතිඵලයක් නැතරම් වගේ තමයි. මොකද ගොඩක් දෙනෙක් කියනවා මේ ට්‍රීට්මන්ට්ස් PRP ડોක්ටර් මන් 10ක් 12ක් කරා නමුත් ප්‍රතිඵලයක් නැහැ කියලා එන අය ඉන්නවා. සබ්ස්ටිටියුෂන් වගේ කරාට ලොකු ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ. නමුත් මේ සඳහා වූ විශේෂ වර්තමාන අලුත් ප්‍රතිකර්ම වර්ග තියෙනවා. විශේෂයෙන් ලේසර් ප්‍රතිකර්ම, කේන් කට් වෙන ලේසර් ප්‍රතිකර්ම. මේ වගේ යට ඇතුළේ කොලජන් කුට්ටි වෙන් කරලා සම ටෙන්ෂන් එක නැති කරලා සම නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව එක්සෝසෝමන් ඉන්ජෙක්ෂන්ස් වගේනොත් ෆිලර්ස් වෙන හයුරික් ඇසිඩ් ෆිලර්ස් වෙන දේ භාවිත කිරීම මෙන්න වලවල් ගතිය හොඳටම සුව කිරීමේ හැකියාව තියෙනවා. මේදී වැදගත්ම වෙන්නේ ස්කා එකට ට්‍රීට් කරනකොට අපි ඇඩ්‍රස් කරන ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ස්කා එක මත තියෙන කැරල්ල පැච් එක, දෙවෙනි එක තමයි 3D view එක. මේ දෙකම නිවැරදි කිරීමෙන් තමයි විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ සඳහා විශිෂ්ට ප්‍රතිකර්ම අපිට මේ හොඳටම නිවැරදි කිරීමේ හැකියාව තියෙනවා. මේ සඳහා වැදගත්ම වෙන්නේ හරි වෛද්‍යවරු මත යොමු වෙලා මේ සඳහා නිවැරදි ප්‍රතිකර්ම හරියට හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ප්‍රතිකර්මයට යොමු වෙන්න කලින් ඔබගේ හැම නිවැරදි ඇනලයිස් කරලා මේ ස්කායගේ තත්ත්වය, ස්කායගේ වර්ගය හරියට හඳුනා ගැනීම තමයි වැදගත්ම කාරණාව. මේක ස්ට්‍රක්චරල් ඩිෆෝමිටි එකක් නිසා මේක අපි ක්‍රමානුකූල ස්ටෙප් වයිස් කරෙක්ට් කරන්න ඕන. ඒ නිසා මේක දවසින් දෙකකින් සිදුවන ප්‍රතිකර්මයක් නෙමෙයි සාමාන්‍යයෙන් මාසයක් දෙකක් ගත වෙන ක්‍රමානුකූල නිවැරදි කරන ප්‍රතිකර්ම සීරීස් එකක්. එමගින් අපිට ඉතා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඔබගේ ඉවසීම සහ කැපවීම වැදගත් වෙනවා.